ලෝකේ ඉන්න බිලියන් ප්‍රති ව්‍යවසායකයෝ සේරම පාවිච්චි කරන හැබැයි සාමාන්‍ය මිනිස්සු නොදන්න එකම එක රහසක් තියෙනවා. ඒ රහස හරියටම දැනගත්තොත් ඔයාට පුළුවන් ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම පාලනය කරන බිස්නස් එකක් හදාගන්න. අද අපි කතා කරන්නේ අන්න ඒ රහස ගැන. බැලූ බැල්මට මේක සාමාන්‍ය පොතේ තියෙන බෝරින් මාතෘකාවක් වගේ පෙනෙයි. හැබැයි මම ඔබට සහතික වෙනවා මේ වීඩියෝවේ අවසාන මිනිත්තු 5 ඇතුළත මම කියන කරුණු ටික අනාගතයේ ව්‍යවසායකයෙක් වෙන්න ඉන්න ඔබට මිල කරන්න බැරි තරම් වටිනවා. ඒ නිසා වීඩියෝවේ අවසානයේ වනතෙක්ම එක තත්පරයක්වත් අත නෑර රැඳී ඉන්න. මොකද අද කොටසින් තමයි ඔයාගේ මුළු බිස්නස් ගමනම වෙනස් වෙන්නේ. හරි අපි මුලින්ම පදනම දාගමු. මොකද්ද මේ අවශ්‍යතා? නීතා වුවමනා වොන්ට්ස් කියන්නේ. මිනිසෙකුට ජීවත් වීමට ඕනම කරන මූලිකම දේවල් අවශ්‍යතා නීඩ්ස් කියලා කියනවා. ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය මෙන්න මේවා මිනිසාට අත්‍යවශ්‍යයි. මෙන්න මේවා ලෝකේ හැම මිනිසෙක්ටම පොදුයි. හැබැයි සීමිතයි. අන්නේ මූලික අවශ්‍යතා සපුරා ගන්න අපි තෝරා ගන්නා විවිධ ක්‍රම හෝ භාණ්ඩ වුවමනා වොන්ට්ස් ලෙස අපි හඳුන්වනවා. උදාහරණයක් විදිහට බඩගිනි වෙන එක අවශ්‍යතාවයක්. හැබැයි ඒකට රයිස් එකක් හෝ බර්ගර් එකක් ඉල්ලන එක උවමනාවක්. අවශ්‍යතා සීමිත වුණාට උවමනා සීමිතයි. ඒ වගේම ඒවා පුද්ගලයෙන් පුද්ගලයාට වගේම සංස්කෘතිය අනුව වෙනස් වෙනවා. ලෝකයේ තියෙන හැම බිස්නස් එකක්ම බිහිවන්නේ මෙන්න මේ උවමනාවන් පදනම් කරගෙන. ඉතින් කවුද මේ මිනිසුන්ගේ අවශ්‍යතා උවමනා සපුරාලන්නේ? වෙන කවුද? ව්‍යවසායකයෝ සහ ව්‍යාපාරිකයෝ. හැබැයි අතීතයේ ව්‍යාපාරිකයෝ මේවා සපුරපු විදියයි වර්තමාන ව්‍යාපාරිකයෝ මේවා සපුරන විදියයි හරියට ආසට පොළොව වගේ වෙනස්. අතීතයේදී ව්‍යාපාරිකයෝ කරේ මිනිසාගේ මූලික අවශ්‍යතා විතරක් සපුරපු එක. බඩගින්නට හාල් ටිකක් දුන්නා, ඇඟ වහන්න රෙදි කෑල්ලක් දුන්නා. එතන තිබුණේ සරල නිෂ්පාදන ක්‍රමයක්. අද බිස්නස් කරන්නේ මිනිසුන්ට අවශ්‍ය දේ දෙන එක විතරක්ම නෙවෙයි. මිනිස්සුන්ගේ හිතේ අලුත් ඌමනාවන් නිර්මාණය කරන එක. උදාහරණයක් විදිහට ඉස්සර ෆෝන් එකක් ඕනුනේ කතා කරන්න විතරයි. හැබැයි අද Apple සමාගම හැම අවුරුද්දෙම අලුත් iPhone එකක් එළියට දාලා ඔබට ඒක ඕනමයි කියන ඌමනාව ඔබේ ඔළුවේ ඇතුලේ හදනවා. දැන් තමයි අපි වීඩියෝවේ වැදගත් කොටසට ළඟා වෙන්නේ. අනාගතයේදී ඒ කියන්නේ තව අවුරුදු 10කින් 20කින් මිනිසුන්ගේ අවශ්‍යතාව වුණා මොන වගේ වෙයිද? ඔබ බිස්නස් එකක් කරන්න ඉන්නවා නම් මෙන්න මේවා දැන්ම දැනගන්න ඕන. 1. ඩිජිටල් අනන්‍යතාවය. ඩිජිටල් අයිඩෙන්ටිටි ඇන්ඩ් වර්චුවල් ගුඩ්ස්. අනාගතයේ මිනිසුන්ට භෞතික ඇඳුම් පැළඳුම් වගේම වැදගත් වෙයි මෙටාවර්ස් වැනි අතත්ති ලෝකවල ජීවත් වෙන තමන්ගේ අවතාරට අන්දවන ඩිජිටල් ඇඳුම සහ ඩිජිටල් දේපල. 2. අතිශය පුද්ගලීකරණය. හයිපර් පර්සනලයිසේෂන්. හැමෝටම එකම දේ දෙන යුගය ඉවරයි. අනාගතයේ මිනිස්සු ඉල්ලන්නේ තමන්ගේ DNA එකට තමන්ගේ සිරුරට විතරක්ම ගැලපෙන කෑම වර්ග, බෙහෙත් වර්ග සහ ඇඳුම් පැළඳුම්. 3. කාලය සහ මානසික සුවය. ටයිම් ඇන්ඩ් මෙන්ටල් වෙල්නස්. අනාගත ලෝකයේ මාරම වේගවත් සහ කාර්යබහුලයි. ඒ මිනිසුන්ගේ මූලිකම අවශ්‍යතාව වන්නේ කාලය ඉතිරි කරගන්න එක සහ මානසික සුවය ළඟා කරගන්න එක. මානසික සුවය දෙන ව්‍යාපාර වලට හොඳ ඉල්ලුමක් PAV. 4. දීර්ඝායුෂ සහ සෞඛ්‍ය longevity. මිනිසුන්ට තව තවත් තරුණව සහ නිරෝගීව ඉන්න තියෙන උවමනාව උපරිම වේ. වයසට යන එක වළක්වන ඇන්ටි-ඒජින් තාක්ෂණය සඳහා මිනිස්සු කෝටි ගණන් වියදම් කරන්න ලෑස්ති වෙයි. ඔබ දැනටමත් බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නවා නම් නැත්නම් අනාගතයේ ව්‍යවසායකයෙක් වෙන්න හිතාගෙන ඉන්නවා නම් මේ අවශ්‍යතා සපුරන්න යද්දී ඔබට මාරාන්තික අභියෝග කීපයකට මුහුණ දෙන්නම වෙනවා. අභියෝගය 1. පාරිභෝගිකයාගේ චපල බව. rapidly changing loyalty. අනාගත පාරිභෝගිකයා එකම බ්‍රෑන්ඩ් එකකට සදාකාලිකව ආදරය කරන්නේ නැහැ. අද එකකට කැමති නම් හෙට අලුත් එකක් ආපු ගමන් ඒකට මාරු වෙනවා. අභියෝගය 2. AI සහ තාක්ෂණික වේගය. තාක්ෂණය වෙනස් වන වේගයට ඔබට ඔබේ බිස්නස් එක වෙනස් කරගන්න බැරි වුණොත් හරියට නොකිය සමාගම වුණා වගේ දවස් කිහිපයකින් ඔබේ බිස්නස් එක නැත්තර නැති වෙලා යයි. අභියෝගය 3. සදාචාරාත්මක සහ පාරිසරික ගැටලු. පාරිභෝගිකයෝ ලාභ විතරක් බලන ව්‍යාපාර වර්ජනය කරන්න පටන් ගනීවි. මේවට මුහුණ දෙන්න ඔබ කුමක් කළ යුතුද? පළමු දේ පාරිභෝගිකයා කේන්ද්‍ර වන්න. කස්ටමර් සෙන්ට්‍රික්. මිනිසුන්ගේ උවමනාවන් නිතරම වෙනස් වෙන විදිහ අධ්‍යයනය කරන්න. මේකට මාකට් රිසර්ච් යොදා ගන්න පුළුවන්. දෙවෙනි දේ නම්මැසිලී වන්න. ෆ්ලෙක්සිබිලිටි. අලුත් තාක්ෂණයක් ආපු ගමන් මේක තමන්ගේ බිස්නස් එකට බද්ධ කරගන්න බය වෙන්න එපා. තුන්වෙනි දේ උවමනා සපුරන්නෙක් නොව උවමනා නිර්මාණය කරන කෙනෙක් වෙන්න. ලෝකයට අලුත් දෙයක් හඳුන්වලා දීලා මිනිස්සුන්ට ඒක නැතුවම බැරි දෙයක් බවට පත් කරගන්න. වීඩියෝව මුලදී මම කිව්වා නේද ලෝකේ පාලනය කරන ව්‍යවසායකයෝ දන්න ඒත් සාමාන්‍ය මිනිස්සු නොදන්න රහසක් ගැන. අන්නේ රහස තමයි මේක. මිනිස් අවශ්‍යතා වෙනස් නොවුනත් ඒවා සපුරා ගන්න උවමනාවන් නිරන්තරව වෙනස් වෙනවා. සාර්ථක ව්‍යවසායකයා කරන්නේ අන්නේ වෙනස් වෙන උවමනාවන් හඳුනාගෙන අන්න අයට කලින් වෙළඳ පොළට නිෂ්පාදන ඉදිරිපත් කරන එක. ඉතින් අනාගත ලෝකයේ මිනිසුන්ගෙන් දකින්න ලැබෙන එක් අවශ්‍යතාවයක් හෝ උවමනාව පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවා නම් ලයික් කරලා ඔයාගේ ව්‍යවසායක යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම මොලේට අලුත් අදහස් දෙන වීඩියෝ එකකින්
නැවත හමුවෙමු. මම ජීවන් සමරසිංහ ඔබට ජයග්‍රහයි සුබ දවසක්.